මැද පෙරදිග කලාපය ආයිමත් සැරයක් තුන්වෙනි ලෝක යුද්ධයක් අද්දරටම ඇවිල්ලා කියලා හිතන මට්ටමට ඇවිල්ලානේ. අහසින් වැටෙන මිසයිල්, ගිනිගන්නා ගුවන්තොටුපළවල් සහ ලේ වැගිරීන් මැද මුළු ලෝකයේම මවිතයට පත් කරමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයේ අලුත්ම උත්තරීතර නායකයාව මුණ ගැහෙන්න සූදානම් වෙනවා. ඔව්, ඔබට ඇහුණු විදිය හරි. ට්‍රම්ප් ඉරාන නායකයාව මුණ ගැහෙන්න සූදානමින් ඉන්නවා. එක පැත්තකින් ඉරානය ඇමරිකාවේ ප්‍රධාන මිත්‍ර රටවල් දෙකක් වන කුවේටේ සහ බහරේනයට දරුණු මිසයිල් ප්‍රහාර එල්ල කරනවා. අනෙක් පැත්තෙන් ට්‍රම්ප් කියනවා අපි ඉක්මනින් ගිවිසුමකට එනවා කියලා. මේ මොහොතේ ගල්ෆ් කලාපයේ ඇත්තටම සිදුවෙන්නේ මොකද්ද? කුවේට් ගුවන්තොටුපළට එල්ලූ ප්‍රහාරයෙන් පස්සේ ඇත්තටම සිදුවෙලා තියෙන අලුත්ම තත්ත්වය මොකද්ද? අද මේ වීඩියෝ එකෙන් ඒ ගැන හැමදේම ඔබට කියන්න අපි සූදානම්. වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. මොකද මේක පිටුපස තියෙන මේ දේශපාලන ගේම් එක මොකද්ද කියලා ඔබට හරියටම බලා ගන්න පුළුවන් වෙයි. මේ වගේ තොරතුරු ඔබට ලබා දෙන අපිව YouTube වල subscribe කරන්න. Facebook වල follow කරලා තියාගන්න. 2026 අවුරුද්දේ පෙබරවාරි මාසයේදී ආරම්භ වුණු ඇමරිකානු ඉරාන යුද්ධය අප්‍රේල් මාසයේදී ඇති කරගත්ත මේ සටන් විරාමයකින් පස්සේ මදක් සමනය වුණා. හැබැයි මේ සතියේ, ඒ කියන්නේ ජූනි 3 වෙනිදා අලුයම කුවේට් සහ බහරේන් අවදි වුණේ බිහිසිනු සයිරන් නාදයකින්. ඉරානය විසින් ඩ්‍රෝන යානා 17ක් සහ බැලිස්ටික් මිසයිල් 13ක් යොදා ගනිමින් මේ රටවල් දෙක ඉලක්ක කරලා දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළා. මේ ප්‍රහාරයෙන් කුවේට් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ටර්මිනල් 1 ගොඩනැගිල්ලට දැඩි ලෙස හානි සිද්ධ වුණා. කුවේට් සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කරලා තියෙන්නේ මේ ප්‍රහාරයෙන් එක් අයෙක් මිය ගිහිල්ලා සිවිල් වැසියන් 63 දෙනෙකු බරපතල තුවාල ලැබලා ඉන්නවා කියලා. ඒ වගේම ගුවන් ගමන් සියල්ලම తాවකාලිකව නතර කිරීමට ඔවුන්ට සිදු වුණා. ඉරානයේ මේ හදිසි ප්‍රහාරයට ඉලක්ක වුණේ කුවේටේ පිහිටි අලි අල් සලේම් ගුවන් කඳවුර සහ බහරේනයේ පිහිටි ඇමරිකානු 5 වෙනි නාවික බලඇණිය මූලස්ථානය. වාසනාවකට බහරේනයට එල්ල වූ මිසයිල ඇමරිකානු සහ බහරේන් ගුවන් ආරක්ෂක පද්ධතිය මගින් විනාශ කරලා දාන්න සමත් වෙලා තියෙනවා. දැන් ඔබට ප්‍රශ්නයක් ඇති, ඉරානය ඇයි එකපාරටම මේ වගේ ප්‍රහාරයක් එල්ල කළේ කියලා. කතාව පටන් ගන්න එතනින් නෙමෙයි. මීට කලින් ඇමරිකාව විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය අසල පිහිටි ඉරානයට අයිති ඛනිජ තෙල් ප්‍රවාහන නැවකට සහ ඉරානයේ කෙෂෙම් දූපතේ තිබුණු sannivedana කුළුණකට ප්‍රහාර එල්ල කළා. ඇමරිකාව කියන්නේ ඔවුන් ඒ කලේ තමන්ගේ ආරක්ෂාවට කියලා. නමුත් ඉරානීය විප්ලවීය ආරක්ෂක බලකාය කියන විදිහට ඇමරිකාව ඉරානයට පහර දෙන්න පාවිච්චි කරන්නේ කුවේට් සහ බහරේනයේ තියෙන ගුවන් කඳවුරු. එනිසා ඉරානය මේ රටවල් වලට අනතුරු අඟවලා තියෙන්නේ ඇමරිකාවට අපිට ගහන්න ඔබේ භූමිය පාවිච්චි කරන්න දෙනවා නම් ඔබත් මේ යුද්ධයේ කොටස්කරුවෙක් වෙනවා කියලා. ඒ පලිගැනීම විදිහට තමයි ඉරානය කුවේටයට සහ බහරේනයට ගැහුවේ. මේ ප්‍රහාරයත් එක්ක කුවේටය දැඩි තීරණයක් ගත්තා. ඔවුන් තම රටේ සිටින ඉරාන රාජතාන්ත්‍රික නිලධාරීන් දෙදෙනෙකු නුසුදුසු පුද්ගලයින් ලෙස නම් කරලා තියෙනවා. පැය 24ක් ඇතුළත රටින් පිට වෙන්න කියලා නියෝග කරලා තියෙනවා. ඒ වගේම ඉරානයට පහර දෙන්න ඇමරිකාව තමන්ගේ රටේ භූමිය හෝ ගුවන් කලාපය කිසිසේත්ම පාවිච්චි කළේ නැහැ කියලා කුවේට් රජය තරයේ කියා සිටිනවා. මේ තත්ත්වයට එක්ක එක්සත් අරාබි එමිරාජ්‍ය සහ සෞදි අරාබියත් කුවේටේ සහ බහරේනය වෙනුවෙන් පෙනී සිටමින් ඉරානයේ මේ ක්‍රියාව දැඩි ලෙස හෙලා දැකලා තියෙනවා. නමුත් මේ සම්පූර්ණ කතාවේ ලොකුම ප්ලොට් ට්විස්ට් එක, එහෙම නැත්නම් හැරවුම් ලක්ෂ්‍යය එන්නේ ඇමරිකාවෙන්. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ ලබා දුන්න සම්මුඛ සාකච්ඡාවකදී මුළු ලෝකයේම පුදුමයට පත් කරන ප්‍රකාශයක් කළා. ඔබ දන්නවා ඇති මෑතකදී එල්ල වූ ප්‍රහාර වලින් ඉරානයේ හිටපු උත්තරීතර නායක අල් කමේනි මිය ගියා කියලා. දැන් ඉරානයේ නව නායකයා වන්නේ ඔහුගේ පුත් මොජ්තබා කමේනි. ට්‍රම්ප් කියනවා තමන් ඉරානයේ නව නායකයා සමග ඉතා හොඳ අවබෝධයකින් කටයුතු කරනවා කියලා. ඉදිරියේදී ඔහුව පෞද්ගලිකව මුණ ගැසීමට බලාපොරොත්තු වෙන බවත්, අහසින් මිසයිල වැටෙන ගමන් ජනාධිපති ට්‍රම්ප් කියනවා අපේ සාකච්ඡා ඉතා හොඳින් සිදු වෙනවා. සමහර විට මේ සතියන්තයේ වෙද්දී අපි ඉරානයත් එක්ක අලුත් ගිවිසුමකට අත්සන් කරයි කියලා. සමහරක් විට ලෝකේ වෙන දේවල් සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට ලොකු අවබෝධයක් නැද්ද කියලා හිතනවා මේ මාධ්‍ය හමුවලදී ඔහු කියන කතාත් එක්ක. මේ සාකච්ඡාවල ප්‍රධාන අරමුණ වෙන්නේ දින 60ක නව සටන් විරාමයක් ඇති කරගෙන වහලා දාලා තියෙන හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කරන එක. ඒ වගේම තවත් රහසක් මේ වෙද්දී එළියට ඇවිල්ලා තියෙනවා.
ඒ තමයි ට්‍රම්ප් සහ ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු අතර ඇති වෙලා තියෙන දැඩි මතභේදය. ලෙබනනයට එල්ල කරන ප්‍රහාර නතර කරන්න කියලා ට්‍රම්ප් නෙතන්යාහුට ඉතාමත් සැර භාෂාවකින් බැනවැදිලා තියෙනවා කියලයි ට්‍රම්ප් විසින්ම මාධ්‍යයට සඳහන් කළේ. ට්‍රම්ප්ට අවශ්‍ය වෙලා තියෙන්නේ ලෙබනන් ප්‍රශ්නය සහ ඉරාන යුද්ධය කියන දෙක එකින් එක වෙන් කරලා විසඳුමකට යන්න. ඉතින් මැද පෙරදිග තත්ත්වය මේ මොහොතේ තියෙන්නේ ඉතාමත් සංකීර්ණ තැනක. එක අතකින් ඉරානය තමන්ගේ අසල්වැසි රටවල් වලට අනතුරු අඟවමින් මිසයිල් ප්‍රහාර එල්ල කරනවා. අනිත් අතින් ඇමරිකාව ඊශ්‍රායලයට බලපෑම් කරන ගමන් ඉරානය එක්ක සාම ගිවිසුමකට යන්න හදනවා. ලෝකයේ කංජතෙල් වලින් 20%ක්ම ප්‍රවාහනය වන හෝමුස් සමුද්‍ර සන්ධියේ අනාගතය තීරණය වෙන්නේ මේ සතියන්තයේ ඇමරිකාව සහ ඉරානය අතර ඇතිවෙන තීරණය මතයි. ඔබ මොකද හිතන්නේ? ට්‍රම්ප්ට පුළුවන් වෙයිද ඉරානයේ නව නායකයව මුණ ගැහිලා මේ තුන්වෙනි ලෝක යුද්ධයක් වගේ ඇති වෙලා තියෙන අවදානම නැති කරන්න? එහෙම නැත්නම් කුවේටයට සහ බහරේනයට එල්ල වූ මේ ප්‍රහාර තවත් මහා විනාශයක ආරම්භයක් වෙයිද? ඔබට හිතන දේත් පහලින් කමෙන්ට් එකක් හැටියට දාන්න. ලෝකයේ සිදුවන මේ වගේ උණුසුම් සහ වැදගත් තොරතුරු හරියටම දැනගන්න YouTube වල අපිව subscribe කරන්න. Facebook වල follow කරලා තියාගන්න. ඔබට සුබ දවසක්.